පේනව නේද කිඹුල්ලෝ. දැනට 3 දෙනෙක් ඉන්නවා මෙතන. මේ ඒරියා එකේ මෙන්න මෙතන මේ මෙතන ඉන්නවා 3 දෙනෙක්. දැන් මේ එහා පැත්තේ එක්කෙනෙක් ඉන්නවා. ඒ කිඹුලා තමයි තඩිම කිඹුලා. ඔය කියන්නේ මගේ අම්මේ සෙල්ලන්නේ ඩයිනෝසරස්ලා වගේ මහ විශාල තඩි කිඹුලෙක් ඉන්නවා. පොඩි සද්දයකට වරුන් යනවනේ. අන්න ඒක අපි ප්‍රවේශමෙන් කිට්ටු වෙලා තමයි වීඩියෝ කරන්න ඕනේ නැත්තේ. ඒකයි මේ කිඹුල්ලු කියන සතා ලංකාවට අලුත් සතෙක් නෙවෙයි. ප්‍රාගෛතිහාසික යුගයේ ඉඳන්ම කිඹුල්ලු මේ රටේ ඉන්නවා. ජලාශ ආශ්‍රිතව, වැව් ආශ්‍රිතව ඉන්නවා. ඉතින් කිඹුලා කියන්නේ අපේ රටේටම ආවේනික කිඹුල් ප්‍රජාවක් ඉන්නවා. ඉතින් හරි වටින සත්තු. අපිට මේ සත්තු පෙන්නලා ගොඩාක් සල්ලි මිල මුදල් හම්බ කරගන්න පුළුවන් විදේශ රටවල් වලින්. මේ අපිට ඉතින් ඒවට හොඳ වැඩපිළිවෙලක් තියෙනවා නම් ඊට වඩා ලස්සනට මේ වැඩ කටයුතු කරන්න පුළුවන්.